නාගයින්ට නිවන් දකින්න බෑ. හරිද? ඇයි? නාගයෝ කියන්නේ කවුද? තිරිසන් සත්වයෝ. අර ලොකු නාගයෝ. ඈ? අපි කියන්නේ මොනවාද? මණියක් විද නාරජ්ජුරුවෝ. ඈ? තව කවුද? ඈ? චූලෝදර මහෝදර කට්ටිය. ඈ? මුචලින්ද. ඒගොල්ලෝ නාග ලෝකේ කට්ටිය. ඒ නාග ලෝකේ කට්ටිය කවුද? ඒගොල්ලෝ තිරිසන් ලෝකේ කට්ටිය. ඒගොල්ලෝ කවුද? තිරිසන් ලෝකේ කට්ටිය. එතකොට නාගදීපේ හිටියේ. නාගදීපේ හිටියේ කවුද? නාගයෝ තමයි බං. නැද? මං අහන්නේ ඒ නාගයෝ කවුද? ඒ කියන්නේ මෙහෙම කට්ටියද? එවනම් මිනිසුද? ගෝත්‍රිකනේ. ඔව් බොලත් ඒ වගේ ගෝත්‍රිකෝ තමයි. බලපල්ලත් සිංහල බෞද්ධ වෙලා කොච්චර ලනු ගිල්ලලා තියෙනවද කියලා. එතකොට ඒ නාග ගෝත්‍රිකයන්ගේ අයියයි මල්ලි කවුද? චූලෝදර මහෝදර. එයාගේ මාමණ්ඩි කවුද? කවුද? මණියක් විත. එයාගේ විමානේ තියෙන කැලණි ගඟේ යට. කැලණි ගඟේ යට මිනිසු ඉන්නකොට ඔක්සිජන් ටැංකි දාගෙන හිටියද? රොම්බලාගේ නුවණ. ඈ? එහෙනම් කවුද? නාග රජුරෝ පහුකාලීනව විද්‍යාඥයෝ දැන් ඉන්න එක පඬිතයෝ මොකද කිව්වේ? ඒගොල්ලෝ නාග ගෝත්‍රිකයෝලු. ඒගොල්ලන්ගේ මෙහෙම තිබුණලු නයි පෙණයක් ජටාවේ. ඒක නිසාලු නාගයෝ කියන්නේ. හරිද? මහියංගනේ ඉඳලා තියෙන යකඩ වැඩ කරන කට්ටියලු යක්ඛස කියලා කියනවා. මම දැක්ක එක පුරාවිද්‍යා මහාචාර්ය කෙනෙක් කියනවා. හරිද? එතකොට බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා দমনය කළ තියෙන මිනිස්සු ටිකක් යකඩ වැඩ කරන්නේ. හරිද? අර අහසට ගිහිල්ලා ඉවරලා ඒගොල්ලන්ගේ බය ඇති කරවලා මොකද්ද? එතකොට මේ නිකන් යකඩ වැඩ කරන මිනිස්සු බුදුහාමුදුරුවන්ට দমনය කරන්න එච්චර දඟලන්න ඕනද? ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ පැහැදිලිවම මේවයි තිබෙන ධර්ම පදනම කියන එක පිළිගන්නේ නැහැ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිකේ ඉන්නේ. එසම මේ යක්ෂ නාග ආදී සත්වයෝ පිළිබඳව 31 භූමිතලයේ පිළිබඳ නොදන්නාකම නිසා ඒගොල්ලෝ මොකද වෙන්නේ? භෞතික විද්‍යාත්මකව කියන. ඇත්තටම මම ගිහි ජීවිතේ හිටියනම් මං කියන්නේත් ওই ටික. ඇයි ඒ? ත්‍රිපිටකයක් කියවලා නේ. පදනමක් දන්නේ. මේ දවසක් එක නාගයෙක් ඇවිල්ලා ඒ නාගයේ කතාව පැත්තකට දාන්නකෝ. අර නාගයේ මහාන වෙච්ච කතාව. ඒ නාගයට බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? ඇයි උඹ නාගයෙක් විදියට හිටියේ? දන්නව නේද කතාව? ඔව් භික්ෂුන් වහන්සේලා ටිකක් අර නාගයෙක් ඇවිල්ලා මෙහෙ මහාන වෙලා මිනිස් වෙස් අරගෙන උපසම්පදා වෙලා ඉන්නවා. පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වැඩම කරලා ඇවිල්ලා කුටියට ගිහිල්ලා දොර වහගෙන කියනවා ඉරියව් දෙකකදී හරිද? ඒ ඉරියව් දෙක පවත්වන්න බෑ කියලා කියනවා. සැබෑ ස්වරූපේ නැතුව ප්‍රකෘති ස්වරූපේ. විකෘති ස්වරූපෙන් පවත්වන්න බෑ කියනවා. ඒ කියන්නේ එකක් තමයි මොකද්ද? ආහාර ගැනීම. අනිත් එක තමයි ප්‍රජනන චර්යාව. ඒ දෙකේදී සැබෑ ස්වරූපේ නාග විලයසට එන්න ඕන. දැන් මොකද ඉන්නේ? මේ නාගයා ආහාර ගන්නවා කොහොමද? ඇඳ උඩ නැගලා නාගයා වෙලා. හදීසි අවස්ථාවකට දොරට තට්ටු කළා ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා. ස්වාමීන් වහන්සේ අරිය දස්සන තට්ටු කළා. තට්ටු කළා දොර ඇල්ල බලනකොට අරිය දස්සන නෑ නායෙක් ඉන්නව ඇඳ උඩ. දැන් මොකද වෙලා තියෙන්නේ? කියන්නේ ස්වාමීන් වහන්සේලා බය වුණා. දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළා. ස්වාමීනි මේ නාගයෙක් තමයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ එන්න කිව්වා. දැන් ඉතින් බොරු කියන්න බෑනේ. නාගයෙක් නේද? එහෙයි ස්වාමීන්. ඔබ මොකටද මහණුනේ? ස්වාමීනි අපිට නිවන් දකින්න ඕන. නිවන් දකින්න නුඹලාට එහෙම බෑ. නුඹලා අහේතුකයෝ ගිහිල්ලා පින් කරගෙන ද්විහේතුක ත්‍රිහේතුක ප්‍රතිසන්දි ලබා මනුස්ස ලෝකේ ඉපිද පැවිදි වෙන්නට බලන්ට. ඔන්න භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණා ගුණය. කතාව තේරුණාද? තේරුණා නේද? එතකොට ඒකෙන් තේරෙන්නේ මොකද්ද? එහෙනම් ඒ අයට අහේතුක ප්‍රතිසන්දිකේ වශයෙන් ඒ ජීවිතේ නිවන් දකින්න බෑ. කතාව තේරුණානේ? ඊළඟට තව කතාවක් මතක නේද? රුවන්වැලි සෑයට ධාතුන් වහන්සේලා ගේන්න ගිහිල්ලා. නාගලෝකෙනේ තිබුණේ. ඒ ධාතු කරඬුව ගිල්ල කියනෝනේ මහා කාල නාග රජුරුව. එතකොට කියනවා මොකද්ද? නුඹලාට මේක තියාගෙන හිටියට නිවන් දකින්න බෑ. ඒ නිසා අපිට දෙන්න කියලා. පුළුවන් නම් ගන්න කිව්වලු ගත්තලු ටික ගන්න. නේ? තේරුණා නේද? අරගෙන ඇවිල්ලා මේ තමයි අඬ ආව කියනෝනේ. අඬ ආව කියන පිටිපස්සේ. හොඳයි. දැන් එහෙනම් මේ අහනකො. දැන් අපිටත් උපසම්පදා වෙනකොට කියනවා මොකද්ද? අදටත් අහනවා අපෙන් උපසම්පදා වෙනකොට නාගෝසී නාගයෙක්ද අපි කියනවනේ මොකද්ද?
නත්ති භන්තේ නැත ස්වාමීනි. සමහර හාමුදුරුවෝ ඕවා පාඩම් කටපාඩම් කරගෙන ගිහිල්ලා මුන්දල දන්නේ නැහනේ ඇත්ත මොකද්ද කියලා. ආම භන්තේ මෙන්න බලමු කින්නා උන් නාගේ. හරිද? හරි ලස්සන කතාවක් වුණා 2017 අපි අලුත් කට්ටිය උපසම්පදා කරන්න යනකොට. හරිද? අහනවා පුරිසෝසි පුරුෂයේද කියලා අහනවා. හරිද? එකපාරටම අර අලුත් හාමුදුරුවෝ සාමණේර හාමුදුරුවෝ නත්ති භන්තේ මෙන්න මේක අය කරගෙන ගිහලා පැත්තකට ගිහලා බලපින් හරිද? ඒ කියන්නේ පුරුෂයේද කියලා ඇහුවන්නේ නැහැ කීවා. කටපාඩම් කරගෙන කිව්ව මිසක් ඒව දැනගෙන කියනවා නෙමෙයි. ඒකයි වැඩේ. ඒ කියන්නේ මේ ශාසනයට මෙහෙම වෙන්න හේතුව මොකද්ද? එකක්වත් අවබෝධයෙන් කරන වැඩ නෙමෙයි. දැන් බලන්නකෝ ඉස්සර කෙස් ටික කපලා මහාන වෙනකොට සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් වුණා. දැන් කෙස් ටික කැව්වත් එක්කත් රහත් වෙන්නේ. හේතුව මොකද්ද? ඒක කියලා දීලා නෙමෙයි කරන්නේ. අල්ලගනින් කියපන්. කේසා අරක කියන කේසා ලෝමා නකා තමයි. හරිද? ඉතින් ඒ නිසා මොකද්ද වෙන්නේ? දැන් මොකද්ද මේකෙන් ප්‍රකට වෙන්න ඕන? කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහාරු අට්ටි මින්ජා වක්කං හදයන් යකනං කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්මන් ලෝහිතං පුබ්බෝ සේදෝ මේදු අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං මත්තකේ මත්තලුංගන්දි. මේ දෙතිස් කුණපයෝ ගන්නකොට මේක මම නොවේය මාගේ නොවේය කොටස් කිහිපයක් ඇත්තේ ඒවා හේතුඵල ධර්මතාවයක් මත පදනම් වන්නේ කියලා ධර්මතාවයේ දරුවට කියලා දෙන්න ඕන.